අයිබෝන් ඉතින් කොහොමද? අපි අදත් කරන්න යන්නේ බොහොම පොඩි වීඩියෝ එකක් ස්කුබා ඩයිවිං වල බේසික් කන්සෙප්ට් එකක් ගැන කතා කරනවා. මොනවද අපි අද කතා කරන්නේ? අද අපි කතා කරන්නේ බොයිල්ස් ලෝ ගැන. ඔයාලට මතකද අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තා P1 V1 equal to P2 V2 කියලා ෆෝමියුලා එකක්. අන්න ඒක තමයි බොයිල්ස් ලෝ. බොයිල්ස් ලෝ වලින් සරලවම කියන්නේ වාතයේ පීඩනය පරිමාවට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික වෙනවා කියලා. මේ ඇනලොජි එක සරලව පැහැදිලි කරන්න අපිට ඇත්තටම බැලුමක් පාවිච්චි කරන්න පුළුවන් වතුර යට. මගේ ළඟ දැන් මේ වීඩියෝ එක නැහැ. මම පොරොන්දු වෙනවා ඩීප් ඩයිව් එකක් කරන වෙලාවක මම බැලුන් එකක් වතුර යට අරගෙන ගිහිල්ලා මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා මේ වීඩියෝ එකේ කොහේ හරි ලින්ක් කරලා තියන්නම්. මේක සරලවම පැහැදිලි කරොත් වාතයේ පරිමාව පීඩනය අඩු වෙන්න පරිමාව වැඩි වෙනවා. ඒ වගේම පීඩනය වැඩි වෙන්න පරිමාව අඩු වෙනවා. ඕක තමයි බොයිල්ස් ලෝ වලින් පැහැදිලි කරන්නේ. ඇයි මේක ස්කුබා ඩයිවර්ස්ට වැදගත් වෙන්නේ? ඔයාලා දන්නවද අපේ ශරීරයේ වාතයේ පිරිච්ච කුටීර කිහිපයක් තියෙනවා. උදාහරණයක් හැටියට ear canals, ඊට පස්සේ sinuses සහ අපේ පෙනහළු. ඔයාලා දන්නවද වතුරෙන් යටට යද්දි අපේ මේ කුටීර වල තියෙන වාතයේ පීඩනය අපි ඉන්න ගැඹුරේ පීඩනයට සමාන කරන්න ඕනි කියලා. අපි ඒ ක්‍රියාවලියට කියනවා equalization කියලා. ඒ වගේම අපි ගැඹුරින් ගැඹුරට යද්දී අපේ පෙනහළු වල පරිමාව වෙනස් වෙන්නේ නැහැ. හැබැයි පීඩනය නිසා අපි උෂ්ම ගන්න වාතයේ පරිමාව අඩු වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ පෙනහළු පුරවන ගන්න වාතයේ ප්‍රමාණය ගොඩබිමේදී පෙනහළු පුරවන ගන්න වාතයේ ප්‍රමාණයට වඩා වැඩි. ඒ කියන්නේ පීඩනය වැඩි නිසා වාතයේ පරිමාව අඩු වෙලා තියෙනවා. හැබැයි අපේ පෙනහළු වල පරිමාව වෙනස් නොවන නිසා අපි ඉක්මක් ගනිද්දී ගොඩබිමේදී හුස්ම ගන්නට වඩා වැඩි වායු ප්‍රමාණයක් අපි එකවරකට ආග්‍රහණය කරනවා. මෙන්න මේ කන්සෙප්ට් එක තේරුම් ගන්න එක හරි වැදගත් ස්කුබා ඩයිව් කෙනෙක් හැටියට. මේ හේතුව නිසා තමයි අපි ගැඹුරකදී අපේ ටැංකිය ඉක්මනට ඉවර වෙන්නේ. අපි ෂැලෝ ඩෙප්ත් වලදී අපේ ටැංකිය හෙමින් ඉවර වෙන්නේ. හොඳයි. ඒ වගේම අපි කතා කරන්න ඕන ඇයි අපි මේ බොයිස් ලෝ ගැන දැනගන්න ඕනේ කියලා. කාරණා කිහිපයක් තියෙනවා. ප්‍රධානම කාරණාව තමයි අපි ඇසෙන්ඩින් කරද්දී මේක ඊටාම් වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට සේෆ්ටි. අපි ඇසෙන්ඩින් කරද්දී ඒ කියන්නේ වැඩි ගැඹුරක ඉඳලා අඩු ගැඹුරකට එද්දී අපි ඒ ඇසෙන්ඩින් එක කරන්න ඕන බොහොම හෙමින්. ඒ වගේම ඇසෙන්ඩින් එක කරද්දී අපි එක්ස්හේල් කරන්න ඕනේ. ඒ කියන්නේ හුස්ම පිට කරන එක වැඩිපුර කරන්න ඕනේ. මොකද අපි ගැඹුරේ ඉඳලා අඩු ගැඹුරකට එද්දී ඒ කියන්නේ වැඩි පීඩන කලාපයක ඉඳලා අඩු පීඩන කලාපයකට එද්දී අපේ පෙනහළු වල තියෙන හුස්ම එක්ස්පෑන්ඩ් වෙන්න ගන්නවා. මෙන්න මේ එක්ස්පෑන්ඩ් වෙන අමතර වාතය අපි පිට කරන්න ඕනේ. ඒකයි අපි එක්ස්හේල් කරන්න ඕනේ. එහෙම නොකරොත් මොකද වෙන්නේ? අපි හුස්ම හිර කරගෙන එහෙම හිටියොත් ඔයාලා දන්නවා මේ අපේ ගර්ත කියලා කියන්නේ ඇල්වියෝලි ඒව පුපුරන්න පවා පුළුවන්. එහෙම වුණොත් නම් ඒක සීරියස් කන්ඩිෂන් එකක්. මේක එක හේතුවක්. අනිත් එක තමයි අපි ඉක්මනට ඇසෙන්ඩ් කරොත්, ඒ කියන්නේ ෆාස්ට් පේස් ඇසෙන්ඩ් කරොත් අපේ රුධිරයේ දිය වෙලා තියෙන නයිට්‍රජන් බුබුලු දාන්න පුළුවන්. අපි මේ ගැන ඉස්සරහට කතා කරනවා. අද අපි කතා කරේ බොයිල්ස් ලෝ ගැන. කොහොමද වාතයේ පීඩනය සහ පරිමාව වෙනස් වෙන්නේ කියන එක ගැන. හොඳයි. කතාව ඉවර කරන්න කලින් ස්කුබා ඩයිවිං වල ගෝල්ඩන් රූල් එකක් ගැන කතා කරන්න ඕනේ. ඒක තමයි never hold your breath කියන එක. මොකද අපි හැමතිස්සෙම අපි කිමිදලා ඉන්න හැමතිස්සෙකම අපි අපේ හුස්ම ගන්න එක පිට කරන එක කරන්න ඕන. මොකද අපේ පපුවේ තියෙන හුස්ම වල පීඩනය අඩු වැඩි වීම නිතරම සිද්ධ වෙනවා අපි වතුර යට ඉඳෙද්දී. හොඳයි. අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙමු. අදට කතාව ඉවරයි. යන ගමන් channel එක subscribe කරගෙන යන්න. එහෙනම් බොහොම ස්තුතියි.